Navinro Suppliers Best Quality Tissue Products. ඉතින් අද අපි පොඩ්ඩක් ගැඹුරින් බලමු 14 වෙනි ලියෝපාප්තුමාගේ අලුත් නිර්ලාංඡනය ගැන. අපිට මේ ගැන විස්තර තියෙන ලියවිලක කොටස් ටිකක් ලැබුණා. ඔව් ඉතින් මේ ලාංඡනය ඇත්තටම හරිම විශේෂයි. මූලාශ්‍රවල කියන විදිහට මේක ජේසුස් වහන්සේගේ දිව්‍ය හෘදය වටා තමයි ගොඩනැගිලා තියෙන්නේ. ඒ කියන්නේ පාප පදවිය හරිය වගේම උන්වහන්සේගේ දැක්මකුත් මේකෙන් කියවෙනවා. හරි. එතකොට මේකේ අර සැඟවුණු අර්ථ සංකේතෙම තියෙනවා ඇති නේද? අනිවාර්යයෙන්ම හැම පොඩි දෙයකටම වගේ ගැඹුරු තේරුමක් තියෙනවා. හොඳයි එහෙනම් අපි එතනින්ම පටන් ගමු නේද? අර ලාංඡනයේ තියෙන ආදර්ශ පාඨය. ඉන් ඉල්ලෝ උනෝ උනුම්. ඔව්. ඉන් ඉල්ලෝ උනෝ උනුම්. සරලවම කිව්වොත් එකමකු උන්වහන්සේ තුල අපි එකමුතු වෙමු වගේ තේරුමක්. ඒත් මෙතන තියෙන විශේෂත්වය තමයි මේක අර 4 වෙනි සියවසේ හිටපු ශ්‍රේෂ්ඨ දේවධර්මදරයෙක් ශාන්ත අගස්ටින් තුමාගේ ලියවිලකින් ගත් එකක් වීම. එතකොට නිකම්ම වාක්‍යයක් නෙවෙයි. ගැඹුරු ඉතිහාසයක් දේවධර්මීය පසුබිමක් තියෙන එකක්. හරියටම ඒ කියන්නේ මේක නිකම්ම එකමුතු වෙමු කියන එක නෙවෙයි ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමය ඇතුලේ එකමුතු වෙන්න කරන ආරාධනාවක්. මූලාශ්‍රයේ කියවෙන විදිහට නම් ගැඹුරුම බෙදීම් පවා ජය ගන්න පුළුවන් තරම් ශක්තිමත් ප්‍රේමයක් ගැනලු මේ කියන්නේ. ඒක නම් ඇත්තටම බලවත් අදහසක් විශේෂයෙන්ම අද වගේ කාලෙක. හරි දැන් අර ලාංඡනයේ තියෙන රූප දිහා බලමු අර පලිහ වගේ කොටසේ වම් පැත්ත. ඔව් අර නිල් පාට පසුබිමේ තියෙන සුදු ලිලිමල. ලිලිමල සාමාන්‍යයෙන් පාරිශුද්ධත්වයට සම්බන්ධයි නේද? ඔව්. සම්ප්‍රදායිකවම ලිලිමල කියන්නේ පාරිශුද්ධත්වය, නික්ලේශීභාවය වගේ දේවල් වලට. ඒ වගේම කතෝලික සම්ප්‍රදායයේදී කන්‍යා මරියතුමියකෙත්කත් ගොඩක් සම්බන්ධයි. ඉතින් මූලාශ්‍රවලට අනුව ලියෝපාප් වහන්සේට මේක වැදගත් වෙන්නේ අනේ මරියතුමියගේ තන උන්වහන්සේගේ යටහත්කම කීකරුකම දෙවියන්ට සම්පූර්ණයෙන්ම යටත් වීම වගේ ආදර්ශ සිහිපත් කරන්නලු. ඒ කියන්නේ නිකම්ම ලස්සන මලක් විතරක් නෙවෙයි අනුගමනය කරන්න ඕන ආදර්ශයක් ගැනත් කියනවා. හරි. එතකොට දකුණු පැත්ත ඒකත් ටිකක් සංකීර්ණයි වගේ. ඔව්. අර විවෘත කරපු පොතක් උඩ තියෙන සිදුරු කරපු හදවතක්. ඒකත් හරිම අර්ථවත්. විවෘත ග්‍රන්ථය කිව්වේ දෙවියන් වහන්සේගේ වචනය. ඒ කියන්නේ ශුද්ධ ලියවිල්ල. හරි. ඒ උඩ තියෙන අර කටුවකින් විදපු වගේ තියෙන හදවත ඒකෙන් කියවෙන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ අර අසීමිත ප්‍රේමය, මිදීමේ ප්‍රේමය, උන්වහන්සේගේ දුක් ප්‍රාප්තිය. එතකොට මේ දෙක එකතු වුණාම අදහස වෙන්නේ දෙවියන්ගේ ප්‍රේමය අපිට හම්බ වෙන්නේ උන්වහන්සේගේ වචනය තුලින් කියන එක. ඒ වචනේ ඉහළම ප්‍රකාශනය තමයි ක්‍රිස්තුස් වහන්සේගේ පූජාව කියන එක. ඊ වගේම මූලාශ්‍රයේ තව දෙයක් කියුණා නේද අර දිව්‍ය සත්‍ය සමහර වෙලට අපිට සම්පූර්ණයෙන්ම තේරුම් ගන්න බෑ වගේ අදහසක්. ඔව් ඒකත් වැදගත් කාරණයක්. අර විවෘත ග්‍රන්ථයේ උඩ හදවත තියලා තියෙන විදිහෙන් දෙවියන් වහන්සේගේ වචනේ තියෙන අභිරහස ඒකේ සම්පූර්ණ ගැඹුර අපේ මේ පොඩි මනුස්ස මනසට සම්පූර්ණයෙන්ම අල්ලගන්න බෑ කියන එකත් කියවෙනවලු. ඒ කියන්නේ යම් අභිරහසක් ඉතුරු වෙනවා කියන එකද? ඒක අපික කරන ආරාධනාවක්. ඇදහිල්ලෙන් උත්සාහයෙන් දිගටම ඒ සත්‍ය හොයාගෙන යන්න. ඒ කියන්නේ ටිකක් යටහත් වෙලා දිගටම ඉගෙන ගන්න ඕනේ කියන එක. හරිම ගැඹුරුයි. එතකොට මේ ඔක්කොම එකට ගත්තම මේ ලාංඡනයේ අපිට එන සමස්ත පණිවිඩය මොකක් වගේ වෙයිද? අර ආදර්ශ පාඨයේ ඒකමුතුකම, ලිලිමලේ අර යටහත්කම, ආදර්ශය අර ග්‍රන්ථයයි හදවතයි. ඔක්කොම එකට ගත්තම මං හිතන්නේ මේකෙන් කියවෙන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමය තමයි මැද තියෙන්නේ. ඒක වටා මරියතුමියගේ ආදර්ශයත් එක්ක යටහත් වෙලා දෙවියන් වහන්සේගේ සත්‍ය හොයාගෙන යන ගමනක් ගැන. ඒ කියන්නේ ඇදහිල්ල, ප්‍රේමය, එකමුතුකම, අර නොනවත්වා සෙවීම කියන හැමදේම එකට එකතු කරනවා වගේ. පාප පදවිය අර ආධ්‍යාත්මික හරයයි ලෝකිට දෙන පණිවිඩයයි එක රූපයකින් කියන්න හදනවා වගේ. අත්‍තර මේ කොහොමද විග්‍රහයක් යනම අවසාන වශයෙන් පොඩි දෙයක් ගැන හිතන්න ඉතුරු කරමු. මේ ලාංඡනයෙන්ම කියවෙනවා නම් දිව්‍ය සත්‍ය කියන එක හැමතිස්සෙම සම්පූර්ණයෙන්ම අපිට අහුවෙන්නේ නැහැ. ඒකේ අභිරහසක් තියෙනවා කියලා. ඒතකොට මේ සත්‍යයේ ඒ අවබෝධය හොයාගෙන යන ගමනේදී අපේම විශ්වාසයටයි උත්සාහයටයි තියෙන වගකීම කාර්යභාරය මොකක් වෙන්න පුළුවන්ද? ඒ අභිරහස පිළිගැනීම අපේ ඇදහිල්ල වෙනස් කරන දෙයක් වෙයිද?